මසල් මෙමරි එක කියන්නේ මොකක්ද? අපි අද මේක ගැන කතා කරමු. ඉක්මනින් සහ කෙටියෙන් උදාහරණත් එක්ක මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් වෙනදා වගේම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. කෙනෙක්ට මසල් මෙමරි එකක් එන්නේ අපි කාලයක් තිස්සේ එකම ක්‍රියාව යම් කිසි විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබා ගත්තාම. ඒ කියන්නේ අපි මේ ක්‍රියාවෙම නැවත නැවත නියැලීමත් එක්ක තමයි මේ මසල් මෙමරි එක කියන එක අපේ ඇඟට එන්නේ. මේක දැන් මසල් මෙමරි එක කියන්නේ මේක ෆිසිකල් ඇක්ටිවිටි එකක් නිසා එන දෙයක්. ඒක අපි කියන්නේ මේ බොඩි බිල්ඩින් වේට් ලිෆ්ටිං වල කියලා. ක්‍රිකට්, රගර්, ටෙනිස් ඒ වගේ ඕනම ක්‍රීඩාවක ඊට අමතරව දැන් චෙස් වගේ දෙයක් අපිට ගන්න බෑ. මොකද අපේ මෙමරි පවර් එක ඉතින් ගොඩාක් කල් එක විදිහට තියෙන නිසා සහ ඒ කියන්නේ ගොඩාක් වයසට ගියාම තමයි මෙමරි පවර් එකේ ප්‍රශ්න ගැටලුව ඇති වෙන්නේ. ඒ නිසා නමුත් මේ මසල් මෙමරි එක කියන එක ඕනෑම ක්‍රීඩාවකට පොදුයි. මොකද්ද මේ මසල් මෙමරි එක? මම ඔයාලට උදාහරණ කීපයක් කරන් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට මම ඔයාලට බොඩි බිල්ඩර්ස්ලා දෙන්න එක දාන්නම්. මේ ඉන්නේ බොඩි බිල්ඩර් පෝල් ඩිලට්. මෙයා කියන්නේ කවදාත් මිස් ඔලිම්පියා දිනපු කෙනෙක් නෙමෙයි. නමුත් මිස් ඔලිම්පියා টপ 5 ප්ලේස් කරපු බොඩි බිල්ඩර් කෙනෙක්. මෙයාට ඇත්තටම টপ 1-2 එන්න බැරි වුණේ මෙයාගේ පෝසිං වල තියෙන ප්‍රශ්න නිසා. ඒ අරගෙන ඔයගලන්ට පේනවා කොච්චර හොඳ මස්කියුලින් බොඩි එකක් තියෙන බොඩි බිල්ඩර් කෙනෙක්ද කියලා. ඒ වගේ මම මෙතන දැන් ආපහු දාන්න ඔයාට ඒ බොඩි බිල්ඩර් වර්ක්අවුට් කරගෙන නැවැත්තුවෙන් පස්සේ යාගේ ඇඟ තියෙන විදිය. මෙන්න මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. මෙතනදී අපි කාරණා දෙකක් මතක තියාගන්න ඕනේ. එකක් තමයි මෙයා වර්ක්අවුට් කරේ නැහැ වගේම මෙයාගේ ස්ටෙරොයිඩ් සයිකල් එක මිස් ඔලිම්පියා කම්පීට් කරගෙන නැවැත්තුවා පස්සේ නැවැත්තුවා කියන එක. ඊට පස්සේ මම ඔයගලන්ට තවත් බොඩි බිල්ඩර් කෙනෙක්ව දාන්න. මේ ඉන්නේ කෙවින් ලෙබ්‍රෝන්. අන්ක්‍රවුන්ඩ් කිං විදිහට තමයි බොඩි බිල්ඩින් වල මෙයා වඳුන්වන්නේ. මොකද මෙයාට ඇත්තටම වෙන ජෙනරේෂන් එකේ හිටියනම් මල්ටිපල් ටයිම්ස් මිස් ඔලිම්පියා බොඩි බිල්ඩින් කම්පිටිෂන්ස් වින් කරන්න තිබ්බ බොඩි බිල්ඩර් කෙනෙක්. නමුත් කිං රොනි කෝල්මන්ගේ ජෙනරේෂන් එකත් එක්ක එයාගේ ගෝල්ඩන් ඉරා කාලේ මෙයා කම්පීට් කරපු නිසා තමයි මෙයාට ඒ තත්ත්වෙට එන්න බැරි වුණේ. ඇත්තටම මෙයා සෙකන්ඩ් ප්ලේසස් කීපව තාම අරගෙන තියෙනවා. එයා බොඩි බිල්ඩින් කරගෙන වැතුර පස්සේ මෙන්න මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. නමුත් මෙයා ආපහු සැරයක් 2015 වගේ කාලෙදී කම්බැක් එකක් දෙනවා මෙයාගේ. නැවත පුනරාගමනයක්. එතනදී මෙයා මෙන්න මේ විදිහට මෙන්න මේ තත්ත්වෙද වෙනස් කරලා තියෙනවා. එයාගේ හොඳම බොඩි එක තිබ්බ කාලෙ විදිහට අඳුන්වන්නේ 1999 සිට 2002 දක්වා එයාගේ බොඩි එක පවත්වාගෙන තිබ්බ කාලය. නමුත් මෙයා මේ 2015 16 මේ කාලෙදී මෙන්න මේ විදිහට බොඩි එක වෙනස් කරගෙන තියෙනවා. එයා ඊළඟ ඒ වගේ කම්පීට් කරන්න. එතකොට ඒ තත්ත්වයට බොඩි එක වෙනස් කරන්න බලන්න දැන් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් අලුතෙන්ම පටන් ගන්න තරුණ කෙනෙක්ටවත් හොඳම ස්ටෙරොයිඩ්ස් හොඳම ඩ්‍රග්ස් හොඳම සප්ලිමන්ට්ස් යූස් කරත් මෙයා මේ අවුරුදු 50 ගානදී හදලා තියෙන බොඩි එක හදන්න අමාරුයි. එතකොට මේකට මොකද්ද හේතුව? මේකට තමයි අපි කියන්නේ මසල් මෙමරි එක කියලා. ඒ කියන්නේ මෙයා කලින් අර වගේ විශාලව එයාගේ මාංශ පේශීන් වලට ස්ට්‍රෙස් එකක් දීලා තිබ්බා, ස්ට්‍රෙන්ත් එක වැඩි කරලා තිබ්බා. ඒ වගේම තමයි එයා ආයේ මසල් හයිපර්ට්‍රොෆි කරලා තිබ්බ නිසා එයාගේ මසල් ඇතුලේ මෙමරි එකක් තියෙනවා. එයාගේ මසල් මෙන්න මේ ගානට ලොකුවට තිබ්බා. මෙන්න මේ ගානට මෙයා මේ එක්සර්සයිස් වලට රෙස්පොන්ඩ් කරා. ඒ වගේම තමයි එයාගේ මෙන්ටැලිටි එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙයා කිලෝ 200-300 බෙන්ච් ප්‍රෙස් කරන බොඩි බිල්ඩර් කෙනෙක්. එතකොට එයාගේ මසල්ස් දන්නවා එයාට ඒ බර ඔරොත්තු දෙනවා. එයා කලින් මේ වැඩේ කරලා තියෙනවා කියලා. අපි දන්නවා ඕනම දෙයක් අපි මුල්ම වතාව කරන්න තමයි බය වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට 1 මයිල් රන් එක 4 මිනිත්ස් වලට අඩුවෙන් දුවන්න අවුරුදු ගාණක් ගියා. නමුත් ඒ 4 මිනිත්ස් වලට අඩුවෙන් පළවෙනි වතාවට දිව්වයින් පස්සේ ක්‍රීඩකයෝ 50කට වඩා වැඩි ප්‍රමාණයක් 4 මිනිත්ස් වලට අඩුවෙන් මේ 1 මයිල් රන් එක ෆිනිෂ් කරා. ඔයා ජිම් එකට ගිහිල්ලා ජිම් එකේදී එක්සර්සයිස් කරලා ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ ඔයා ඔන්න මම මාව උදාහරණයකට ගන්නවා. මම දැන් 2018 19 කාලේ ඉඳන් මුලින්ම එක්සර්සයිස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම අවුරුදු 2ක් විතර සෙල්ලම් කරන්න නැතුව හිටියා. එතකොට මම 2018 19 අවසාන කාලේ වෙද්දි බෙන්ච් ප්‍රෙස් එක කිලෝ 80 85 වගේ තමයි සෙල්ලම් කරේ. නමුත් මම මගේ එක්සෑම්ස් ඉවරලා ආපහු සැරයක් 2023 24 කාලෙදී ආපහු සැරයක් ජිම් එකට ගිහිල්ලා එක්සර්සයිස් කරන්න පටන් ගද්දි දැන් මම 2017 18 කාලෙදී බෙන්ච් ප්‍රෙස් එක පටන් ගත්තේ 20 kilograms බාර් එක දෙපැත්තට 5 kilograms ප්ලේට් දෙක දාලා. ඒ කියන්නේ කිලෝ 30න්. කිලෝ 30න් පටන් අරන් හිමින් තමයි කිලෝ 85 වෙනකන් ආවේ. නමුත් මම 2023 24 ආයෙසරයක් නැවත පටන් ගද්දි ආපහු සැරයක් මට අර විදිහට කිලෝ 30න් පටන් ගන්න අවශ්‍ය වුණේ නැහැ. මම පටන් ගත්තේ කිලෝ 60න් වගේ. නමුත් මට කිලෝ 80 උස්සන්න පුළුවන්කම තිබෙත් නැහැ. ඒ කියන්නේ මගේ මසල් යම් කිසි ලෙවල් එකකට කලින් තිබුණට වඩා වීක් වෙලා තිබ්බා. නමුත් අර මුල් තත්ත්වයටපත් වෙලා තිබ්බේ නැහැ. අන්න ඒකට තමයි මසල් මෙමරි එක කියන්නේ. ඒ වගේම තමයි මගේ මෙන්ටැලිටි එකේ තිබ්බා මම කිලෝ 85ක් සෙල්ලම් කරපු කෙනෙක් කියන එක. ඒතකොට මම ඉක්මනට ඒ තත්ත්වයට නැවතපත් වෙනවා. ඒතකොට මම මාස 3-4ක් ඇතුළත නැවතත් අර 85 කිලෝග්‍රෑම්ස් තත්ත්වයට ආවා. ඊට පස්සේ හිමින් තමයි 100 කිලෝග්‍රෑම්ස් වලට වැඩි කරේ. අන්න ඒ වගේ දෙයක් තමයි මසල් මෙමරි කියන්නේ. මම හිතනවා ඔයගලන්ට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේ සම්බන්ධයෙන් තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට දැනගන්න ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ගේ පර්සනල් එක්ස්පීරියන්ස් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි කතා කරමු.